හායි කොහොමද ඉතින් ඔයාලා හැමෝටම අද මම හදන්නේ 2026 අවුරුද්දේ මගේ බුලට් channel එක හදාගන්න. ඉතින් මේ පාර බුලට් channel එක හදාගන්න මම අරගත්තේ B5 size එකේ blank pages පොතක්. මුලින්ම මම කරන්නේ cover page එක හදාගන්නවා. මේකට ඔයාලට ඕන තරම් ideas ඉන්ටර්නෙට් එකෙන් අරගන්න පුළුවන්. එහෙනම් අපි cover page එක හදාගෙන ඉමු. cover page එකෙන් පස්සේ ඊළඟට මම ඇඩ් කරේ 2026 අවුරුද්දේ කැලෙන්ඩර් එක. ඉතින් blank pages එකේ කොටු ටිකක් ගන්න අමාරු නිසා මම කොටු රුව කොලයක මේ විදිහට කොටු ටිකක් ඇඳලා ඒක කපලා තමයි අරගත්තේ. දැන් අපි ඒකේ දින ටික ලියාගමු. ඉතින් මේ පාර බුලට් channel එකෙත් මම ලොකුවට දේවල් කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් මට ඉක්මනට ලේසියෙන් හදාගන්න පුළුවන් විදිහට තමයි ඔක්කොම කරේ. ඉතින් මම හිතුවා මේ පාරත් බුලට් channel එක සකුරා මලේ තීම් එකටම කරගෙන යන්න. කැලෙන්ඩර් එකෙන් පස්සේ ස්පෙෂල් ඩේට්ස් ලියාගන්න තමයි හදාගන්නේ. ඉතින් මෙතන ඔයාලට 2026 අවුරුද්දේ තියෙන විශේෂ දවස් ඔක්කොම ඇඩ් කරගන්න පුළුවන්. ඊළඟට මම හදාගන්නේ 2026 අවුරුද්දේ ඇචීව් කරගන්න හිතාගෙන ඉන්න ගෝල්ස් වෙනුවෙන් පේජ් එකක්. ඉතින් මෙතෙන්ට ඔයාලට ගෝල්ස් ඇඩ් කරද්දී ඔයාලට තියෙන ගෝල්ස් ඔක්කොම එකතු කරගන්න පුළුවන්. ඉතින් මට තියෙන පර්සනල් සහ ඇකඩමික් ගෝල්ස් ලියාගන්න තමයි මේ විදිහට හදාගත්තේ. ඊළඟට මම හදාගත්තේ 2026 අවුරුද්දේ කියවන්න හිතාගෙන ඉන්න පොත් වෙනුවෙන් පේජ් එකක්.
ඉතින් ගිය පාර හදපු බුලට් චැනල් එකට නම් මම මේ විදිහට පේජ් එකක් එකතු කරේ නෑ. මේ පාර මට හිතුණා ඒකත් එකතු කරගත්තොත් හොඳයි කියලා. ඊළඟට මම හදාගත්තේ පීරියඩ් ට්‍රැකර් එකයි සේවින් ට්‍රැකර් එකයි. ඉතින් මේක මම හදාගත්තේ මුළු ඉයර් එකටමයි. අවුරුද්දේ මාස ටික හරස් අතටත් මාස දින ටික කෙලින් අතටත් වෙන විදිහට කොටරෝල් ගහගෙන තමයි ඒක අලවලා මේ විදිහට හදාගත්තේ. ඉතින් මේ වගේ එකක් මුළු ඉයර් එකටම හදාගන්න එක ලේසියි කියලා තමයි මට නම් හිතෙන්නේ. ඉතින් ගිය පාර බුලට් චැනල් එක හදපු වෙලෙත් ගොඩාක් අය අහලා තිබුණා පීරියඩ් ට්‍රැකර් එක කරන්නේ කොහොමද කියලා. ඉතින් මෙතනදී ඔයාලට තියෙන්නේ මාසෙ සහ ඒ මාසේ දිනේ බලලා ඔයාලට පීරියඩ්ස් හැදෙන ඩේට්ස් මේකේ කොටුව පාට කරන්න තමයි තියෙන්නේ. සේවින් ට්‍රැකර් එකත් ඒ විදිහමයි. අපි ඉතුරු කරන දවසට මේකෙන් කොටුවක් පාට කරන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ හදාගන්නේ ජනවාරි මාසේ මොන්ත්ලි ප්ලෑන් එක. ඊට පස්සේ ඇඩ් කරගන්නේ අපිට නැතුවම බැරි වෝටර් ට්‍රැකර් එක. ඉතින් මේක මම හදාගත්තේ ජනවාරි මාසෙටම හරියන විදිහට එක වතුර බින්දුවකින් ලීටර 4ක් පෙන්නුම් කරන විදිහට තමයි හදාගත්තේ. ඉතින් දවසකට වතුර ලීටර 4ක් පෙවුනොත් ඔයාට මේ වතුර බින්දුව සම්පූර්ණයෙන්ම පාට කරලා ඉවර කරගන්න පුළුවන්. ඊළඟට මම හදාගත්තේ ස්ලීප් ට්‍රැකර් එක. ඒකත් මාසේ දින ටික හරස් අතටත් නිදාගන්න පැය ගාන කෙලින් අතටත් එන විදිහට තමයි හැදුවේ. මේකෙදිත් ඒ අදාළ දිනේට අපි නිදාගන්න පැය ගාන මාක් කරලා අවසානයේ ප්‍රස්ථාරයක් වගේ එක සම්පූර්ණ කරන්න තමයි තියෙන්නේ. ඊළඟට මම එකතු කරගත්තේ ස්ක්‍රීන් ට්‍රැකර් එකයි හැබිට් ට්‍රැකර් එකයි. ඒකත් මම කොටරෝල් කොලයක මේ විදිහට කොටු ගහගෙන තමයි හදාගත්තේ. මේකෙදී සතිය දවස් 7 හරස් අතටත් මාසේ සති ගාන කෙලින් අතටත් තියෙන විදිහට තමයි හදාගත්තේ. මේකෙන් එක දවසකට පැය 6ක් පෙන්නුම් කරන විදිහට තමයි මම කොටු ටික ගහගෙන තියෙන්නේ. ඒ කියන්නේ අපි පැයක් අපේ ෆෝන් එක පාවිච්චි කරොත් මේකෙන් එක කොටුවක් අපි පාට කරන්න ඕනේ. එතකොට අපිට පැය කීයක් අපි ඒ වෙනුවෙන් නාස්ති කරලාද කියලාත් හොයාගන්න පුළුවන්. හැබිට් ට්‍රැකර් එකට මම හදාගත්තේ මේ විදිහේ chart එකක්. මාසේ දින ටික හරස් අතටත් කෙලින් අතට තමයි හැබිට් ටික ලියා ගන්න ඕනේ. ඒ ලියලා තියෙන වගේ එකක් හරි ඒ දවසට කරොත් කොටුවක් පාට කරන්න තමයි තියෙන්නේ. ඊළඟට මම නෝට්ස් වෙනුවෙනුත් පේජ් එකක් හදාගන්නවා. මෙතනදී ඔයාලට මාසයේ අවසානයේදී මේ කොටස ක්‍රෙඩිටිව් channel එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් මේ විදිහටම අනිත් මාස ටිකත් කන්ටිනියු කරගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි මම මගේ 2026 අවුරුද්දේ බුලට් channel එක හදාගත්තේ. එහෙනම් ආයෙමත් දවසක වීඩියෝ එකකින් හම්බෙනකම් ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.